රජය දින 4ක වැඩසතියක් සලකා බලයි. ස්තුතියි. ඉන්ධන අර්බුදය මධ්‍යවියේ රජය දින 4ක වැඩසතියක් සලකා බලයි ශ්‍රී ලාංකාවේ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යවියේ විකල්ප පියවරක් ලෙස දින 4ක වැඩසතියක් හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දහර 4 තුන් රක්රබේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයන් පැවැත්වීමට නියමිතය. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට රැස්වීමට සහභාගී වන ලෙස උපදෙස් දී ඇතේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයන් යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා ඇත. තවද දින 4ක වැඩසතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගත හැකි බැවින් සාකච්ඡාව අතරතුර සුදුසු නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇතේ. මේ මිස්ටර් ටික් YouTube නාලිකාවයි.